දෙදස් 15 මම තෝරගත්ත 11 වෙනි ප්‍රශ්නය. හරි 11 වෙනි ප්‍රශ්නේ. පුතේ වර්ණාලේඛ ශිල්පය ගැන අපි කතා කරා. හරිද? බලන්න මේකේ මේ ස්තම්භ වර්ණාලේඛ ශිල්පය ගැනත් තියෙනවා 10 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා පත්‍රක වර්ණාලේඛ ශිල්පය ගැන. අපි ඉගෙන ගත්තා පත්‍රක වර්ණාලේඛ ශිල්පය අර කඩදාසියක් පාවිච්චි කරන්නේ පොට්මාන් පත්‍රයක් යොදාගන්නේ. ඊට පස්සේ තුනී ස්තර වර්ණාලේඛ ශිල්පය ප්ලාස්ටික් හරි නැත්නම් වීදුරු කදාවක උඩ තුනී ස්තරයක් ආලේප කරලා හරිද? SiO2 එහෙම නැත්නම් Al2O3 මතකයි නේද? මේගොල්ලොන් මේ ආලේප කරලා අර තහඩුවක් හදාගන්නේ. එතකොට මම මේ කරන්න උත්සාහ කරන්නේ මේ 11 වෙනි ප්‍රශ්නේ මම මතක් කරන්න හදන්නේ පුතේ අර තුනී පත්‍රක වර්ණාලේඛ ශිල්පයේදී හරි හොඳට බලා ගන්න අවශ්‍ය නම් මාත් එක්ක අඳින්න ඕනේ. ඊට පුතේ තුනී ස්තර වර්ණාලේඛ ශිල්පයේදී හරි මේක නම් පුතාලා දන්නවා අර කුටීරයකට මෙයාව අර ගති කලාපෙන් සන්තුෂ්ත වෙන්න හැරලා මේකව මම මේ අඳින්න වෙලා ගියාට මං කියවන ගමන් අඳින්නේ. හරිද? ඔයාට මේක වෙලා යන්නේ නැහැ. හරිද මේ? නිකන් අහගෙන ඉන්නකෝ හරි. එතකොට පුතේ මේකෙදි මම කරන්නේ අර ජෑම් බෝතලයක් වගේ අරගෙන ඔයාට මතකයිනේ මේ මෙයාව නිකන් මේ තහඩුව මේකට දානවනේ මෙහෙම. හරිද? ඔහොම දානවා. අඩියේ ගෑවෙනවා එතකොට නම්. හරි? මම කියන්න උත්සාහ කරේ පුතේ මේ පත්‍රය හරි එහෙම නැත්නම් මෙන්න මේ තහඩුව හරි එළියට නම් මං ඇඳලා පෙන්නුවොත් හරි. ඒ කියන්නේ මේ තහඩු මේ පත්‍රය බොට්මාන් පත්‍රය හරි එහෙම නැත්නම් මේ තහඩුව හරි මං එළියේදී පෙන්නුවොත් ඔයාට මේකේ පුතේ අර සෙන්ටිමීටර් 1ක් හෝ සෙන්ටිමීටර් දැන් මේක නම් අහන්නේ පත්‍රක වර්ණාලේඛ ශිල්පයෙන් මම ඒක ගැන කියන්නම්කෝ අනිකත් ඒ වගේම තමයි හරි පත්‍රක වර්ණාලේඛ ශිල්පයේ සෙන්ටිමීටර් 1ක් හෝ 1.5ක් උඩින් මෙහෙම අපි රේඛාවක් තියුණු පැන්සලකින් ඇඳ ගන්නවා මොකේටද අපි අඳුනාගත්ත කෙනාගෙන් සාම්පල් එකක් තියන්න සහ අපි දැන් හඳුනා ගන්න ඒ කියන්නේ කලින්ම මෙතන හඳුනාගත්ත කෙනා තියෙන්නේ හරිද එතකොට මෙතන තියෙන්නේ අපි අඳුරා ගන්න ඕනේ කට්ටියනේ. මේක පාලක සාම්පලේ මේවා තමයි අපි චෙක් කරන්න ඕනේ කට්ටිය. හරි. එතකොට ඒ වගේ සාම්පල් තියාගන්න මතකයි අපි අර මෙහෙම භාජනවල තියෙනවා නම් හිතන්න මේකේ X තියෙනවා මේකේ Y තියෙනවා. තව භාජනයක Z තියෙනවා කියලා හිතන්නකෝ. මේ හැම එකටම මතකද කේශික නල පාවිච්චි කරලා ඒක කේශික නලයක් අනිකට දාන්න පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගෙන් අරන් මෙහෙම ඩොට් එකක් තියාගන්නවා මං කියලා කිව්වේ. එතකොට මේ පදනම් රේඛාව උඩ තමයි මේ සාම්පල් වල ඩොට් තියන්නේ. එතකොට ඒගොල්ලෝ අහන්නේ වර්ණාලේඛ ශිල්පය උපයෝග කරගනිමින් සාම්පලයක ඇති රසායනික සංරචක හඳුනා ගැනීමේ පරීක්ෂණයකදී පාලක සාම්පලය R සහ සංරචක හඳුනාගත යුතු සාම්පලය S මේක දෙකයි කියන්නේ. පාලක සාම්පලය R ලු. එහෙනම් මං කියනවා මෙතන පාලක සාම්පලය R කියලා. ඊට පස්සේ හඳුනාගත යුතු සාම්පලය S කියලා කිව්වොත් මෙන්න S. ඒතර S වලින් මම ඩොට් එකක් තියන්න ඕනේ. R වලින් සහ S වලින් මෙහෙම ඩොට් එකක් තියන්න. එහෙම නැත්නම් අර කේශික නලයක් පාවිච්චි කරලා මතකනේ මෙන්න කේශික නලය නම් මේකට දැම්මම මෙහෙම ඇඟිල්ල තියාන මෙහෙම හරිද පුංචි ඩොට් එකක් කරන් මෙතන පත්‍රය උඩින් තියන්න ඕනේ. මේක පාලක සාම්පලය. හරිද මේක තමයි අපි චෙක් කරන්න ඕනේ සාම්පල් එක. ඒ ඩොට් තියන්න පාවිච්චි කරන්නේ මේ වගේ රේඛාවක්. මේ රූප සටහන තමයි අහන්නේ. පස්වෙනි උත්තරේ. ඊට පස්සේ පුතාට මතක නම් මේක ඔයා ඉස්සරම පදනම් රේඛාව මාක් කරගෙන ඒක උඩ තමයි මෙහෙම සාම්පල් ඩොට් තියන්නේ. ඊට පස්සේ මෙයාව දැන් මේ වගේ ද්‍රව කලාපේ ගිල්ලුවට පස්සේ මෙයා අර මං කිය අර කිරි එක්ක බිස්කට් එකක් ගිල්ලනවා වගේ මෙයා ගිල්ලපුවම මේකට මේ උරස්චි වීගෙන එනවා මේ කලාපේ. ඊට පස්සේ මේ හරියට වගේ යද්දි මේ කලාපය මේ ද්‍රව කලාපෙ මෙහෙම උරනකොට මේ පත්‍රයට මේ වගේ තැනකට යනකොට මොකද කරන්නේ අපි? අපි මෙතන ඉඳන් සෙන්ටිමීටරයක් වගේ දුරට මේක උරච් වෙලා යනකොට අපි මේ වැඩේ නවත්තනවා. මේ කොලේ එළියට ගන්නවා. පුතාලා මතකයි මේකට කියන්නේ ද්‍රාවක පෙරමුණ. මම ඉක්මනට කියන්නේ මේ ඔක්කොම කියලා දීලා තියෙන නිකන් අදහසක් දෙන්නේ. හරි ද්‍රාවක පෙරමුණ. ඊට පස්සේ පුතාලා දන්නවා මේ ද්‍රාවක පෙරමුණ ගමන් කළ දුර තියෙනවා. හරිද? ඒක මම නිකන් සංකේතයක් කියන්නද? මෙතන ඉඳන් සෙන්ටිමීටරයක් වගේ වෙනකොට මම මේ පත්‍රය එළියට ගන්නවා මේක උරලා ඉවරනකොට. මෙතන අපි කියනවා ද්‍රාවක පෙරමුණ ගමන් කළ දුර මේකට අපි කියන්නේ. මම ඒක සිම්පල් A කියලා කියන්නම් ඕනි නම්. මේ පදනම් නැත්නම් මේ කලින් අපි අඳුරගත්ත සාම්පල් එක පාලක සාම්පල් එකේ ඩොට් එකක් ගියපු දුර මම මෙතෙන්ට කියන්නම් පුතාලට මේකට මම කියන සිම්පල් B කියලා. ඊට පස්සේ මෙන්න මේ S සාම්පල් එකේ මම ඔයාලට කියන්නම් මෙහෙම ඩොට් දෙකක් තියෙනවා කියලා. හරිද මෙහෙම. ඊට පස්සේ මම පුතාලට කියනවා මේ දුර සිම්පල් C කියනවා මේ දුර සිම්පල් D කියන. පොඩි අදහසක් දෙන්නේ. මොකද මේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ දැන් හම්බෙලා ඉවරයි. ඊට පස්සේ මම කියන්න යන්නේ මෙන්න මේ S කියන එකාගේ
හරිද? ඩොට් දෙකක් තියෙනවා නම් මෙතන. හරිද? මේ දුර මං සිම්පල් C කියලා කිව්වේ. ඩොට් දෙකක් තියෙනවා නම් S1 සහ S2 කියලා. හරිද? එතකොට මෙන්න මේ RF වගය RF වගේ ගණනය කරොත් S1 වල හරිද? නැත්නම් RF වගේ ගණනය කරොත් පුතේ මේ අපේ මේ පාලක සාම්පල් එක ගත්තොත් මෙයාගේ RF වගේ ගත්තොත් එන්නේ මෙයාගේ ඩොට් එක ගමන් කළ දුර මෙයාගේ ගමන් කළ දුර B බෙදීම ද්‍රාවක පෙරමුණ ගමන් කළ දුර කවුද? A B බෙදීම A කියලා. මම නිකන් මතක් කරොත් RF වගේ ගත්තොත් කාගේද? S1 ගේ ඔයාලම කියන්න ටක් ගාලා ලියන්න එහෙම ඕනේ නැහැ. S1 ගේ RF වගේ ගන්න උගේ මෙන්න මෙයා ගමන් කළ දුර අර ලපේ මේ තියෙන දුර මයින්නෝනේ. එතකොට මේක දුර මයින බෙදෙනවා S1 කියන එක බෙදෙනවා කාගෙන්ද? සිම්පල් A වලින්. ඊට පස්සේ RF වගේ ගණනය කරද්දී S2 වල උගේ මෙන්න මේ දෙවෙනි එක S2 කියන එක ගමන් කළ දුර මම ඔයාලට කිව්වොත් එහෙම මම මෙහෙම කියන්නද මේ S2 දුර එයා ගමන් කළ දුරත් මෙන්න මේ B දුරටම සමානයි කියලා කියනවා. සිම්පල් B කියලා. එතකොට B බෙදීම A කියලා එනවා. මම කියනවා මෙන්න මේ යොමුගත සාම්පල් එකේ RF වගේයි මේ S2 වල RF වගේ සමානයි. ඒක නිසා මෙන්න මෙයා තුල අඩංගු වෙනවා කියලා අපි කියනවා. හැබැයි මේ S කියන සාම්පල් එක තුල මෙයා අඩංගු වෙනවා වගේම ඊට අමතරව තව වෙන කෙනෙකුත් ඉන්නවා. ඉතින් අර RF වගේ ගන්නෙ කොහොමද? යොමුගත් මෙන්න මේ දුර හරිද? මේ ද්‍රාවක පෙරමුණ ගමන් කළ දුරෙන් බෙදනවා කියන එක මතක් කරන්න ඕන නිසායි නිකම් මතක් කරේ RF වගේ හොයන එක ගාණක්. හරි? හරි මේ ප්‍රශ්නෙට අමතරව තව චුට්ටක් මතක් කරලා දුන්නා. ඒක පොඩ්ඩක් මතක් කරගන්න හැමෝම. හරි.